ඔන්න එක්තරා ගමක ගොඩාක් කපටි මිනිස්සෙක් ජීවත් වුණා. මේ මිනිස්සයා ජීවත් වීමට කිරි හරකුන් නැති කරා. ඉතින් කිරිහරකුන්ගේ කිරි අරගෙන ඒවා වෙළඳපළට රැගෙන ගිහිල්ලා මුදල් ලබාගෙන තමයි මේ මිනිස්සයා ජීවත් වුනේ. ඉතින් හැමදාම මේ මිනිස්සයා දෑකැත්තක් සහ තනකොළ පුරවපු ගෝණියක් අතේ තියාගෙන එහාට මෙහාට ඇවිදින එක ගමේ කාටත් සුලභ දසුණක් වුණා. මේ මිනිස්සයා මෙහෙම එක දවසක් ඇවිදිනකොට කිතුල් ගහක රාමුට්ටියක් එල්ලලා තියෙනවා දැක්කා. ඉතින් වටපිට බලලා මේ මිනිස්සයා දෙපාරක් නොහිතම මේ කිතුල් ගහේ නගින්න පටන් ගත්තා. කවුරුත් පේන්න හිටියේ නැති නිසා ඉක්මනටම රාමුට්ටියේ තිබුණු කිතුල් රා ටික ඔක්කොම බීලා ආපහු කවුරු හරි එනවද කියලා හනිහනිකට බලලා ගහින් බහින්න පටන් ගත්තා. මෙන්න එතකොටම කිතුල් ගහේ අයිතිකාරයා අත් දෙකත් ඉන ළඟ තියාගෙන කිතුල් ගහ පාමුලට ඇවිල්ලා. තමන්ගේ කිතුල් ගහේ කිතුල් රා ටික හොඳටම බිව්වා කියලා දැකපු මේ කිතුල් ගහේ අයිතිකාරයා මේ තනකොළ කපන මිනිස්සයාට හොඳටම බනින්න පටන් ගත්තා. ඔහේ මට කියනවා ඔහේ මොකටද මගේ කිතුල් ගහට නැංගේ? එතකොට තනකොළ කපන මිනිස්සයා මෙහෙම කිව්වා. අනේ රාලහමි මං මේ තනකොළ තියනවද කියලා බලන්නයි මේ ගහට නැංගේ. කිතුල් ගහේ කොහෙන්ද මිනිස්සයෝ තනකොළ? මේ කිතුල් ගහේ අයිතිකාරයා තරහින්ම ඇහුවා. අනේ රාලහමි නැති නිසා තමයි මම මේ ගහෙන් බැස්සේ. එහෙම කියලා මේ තනකොළ කපන මිනිස්සයා දෑකැත්තයි ගෝණියයි අරගෙන අඩියට දෙකට ගෙදර ගියා. ඉතින් එදා ඉඳලා කතාවක් හැදුනා තනකොළ කපන්න කිතුලට නැංග වගේ කියලා. ඉතින් මේ වගේ කතා දිගටම නරඹන්න කතන්දර නැන්දාව සබ්ස්ක්‍රයිබ් කරන්න.